යාළුවනේ ගෝල් එකයි. පයත් දුවා. මම ඉතින් අපි වැවට යන්න තමයි ඉන්නේ. මේ පැත්තෙන් අයියලා යනවා. ඉතින් ඉස්සරහ වැව තියෙනවා. යාළුවනේ අපි කුරුණෑගල ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් කාලා බිල ලැස්තිලා තමයි ඉන්නේ. කොහොමද කියලා පිළිගන්න ලයිව් ඉන්න අපි ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අපි ගියන්නේ කුරුණෑගල vlog එකක්. ඉතින් අපිට මේක හදිස්සියම සෙට් වුණ ගමනක්. ඉතින් මට හිතුණා පොඩි vlog එකක් ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ ගොඩක් දික් වෙන්නේ නැතේ. ඉතින් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ තමයි අපේ ගමනේ ආරම්භය. ඉතින් තව ගොඩක් දුර තියෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ දැන් ඉඳන් මම පොඩ්ඩක් හඬ කවනවා වැඩි. මොකද හුලන් සද්දෙත් එක්ක මම කියන දේ ඇහෙන්නේ නැහැ. ඉතින් අපිට මුලින්ම හම්බුනේ මහකනදා වැව. ඉතින් බලන්නකො මහකනදා වැව. යාළුවනේ මට මේ ටිකේන වීඩියෝ ක්ලිප් ටිකක් ගන්න බැරිලා මහ වැස්සේ වාහනේ ටයර් පොපුරලා අපි මාරම දුෂ්කරතාවයකට තමයි පත් වුණේ. ඉතින් ඒකින්ද වාහනේ හදනකම් අපිට නැවතලා ඉන්න සිද්ධ වුණා. යාළුවනේ අපිට කියා ගන්න බැරි තරම් වැව් ගොඩක් හම්බ වුණා. ඉතින් මේ තියෙන තලාව වැව මේ තියෙන එක වැවක්, මේ තියෙන තවක්, මේ තියෙන තවත් තවක්. ඉතින් මේ වගේ වැව් ගොඩක් අපිට හම්බ වුණා. අපි හැමෝම වීඩියෝ කරගන්න ගියේ නෑ. මොකද අපි මේ වැව් නම් දන්නේ නැති නිසා. ඒ වගේම මේ තියෙන තලාවේ රේල්වේ ස්ටේෂන් එක. රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. මොකද මේ වීඩියෝ එකේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ තියෙන දාදාම රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මම ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. යාළුවනේ ඔන්න ඉතින් අපි ඒ වගේම තවත් රැස්සකට කොට වුණා. ඉතින් මේ වගේ ගොඩක් වැස්සා. ඉතින් දවසෙන් භාගයකටත් වැඩිය වැස්ස තමයි යාළුවනේ තිබුණේ. ඉතින් මේ තියෙන රැදුරුවේ පාලම දැන් අපේ ගමනේ අවසානට ගොඩක්ම ලං වෙලා තමයි ඉන්නේ. ඉතින් රැඳී සිටින අවසානය වෙනකම් ඉතින් අපේ නැන්දලා ගෙලඟට අපි ආපු විදිහ ඉතින් බලන්නකොමගේ රියැක්ෂන් එක. යාළුවනේ අපි කුරුණෑගල ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් කාලා බිල ලැස්තිලා තමයි ඉන්නේ. ඉතින් අපිට කිව්වා මේ ගෙවල් පල්ලෙහා පොඩි වැවක් තියෙනවා කියලා. ඉතින් අපි ඒකට තමයි පස්සේ යන්නේ. ඉතින් දැන් මං අරත් එක පොඩි සෙල්ලමක් දාන්න තමයි යන්නේ. ඉතින් සෙල්ලමේදී හම්බෙමු.
ගෝල් එකයි. ගෝල් එකයි. ඉතින් වැවට යන්න තමයි ඉන්නේ. වැව පැත්තෙන් අයියලා යනවා. ඉතින් ඉස්සරහ වැව තියෙනවා. වැවට තමයි යන්නේ. ඉස්සරහ අයියලා යනවා. ඉතින් ඒ පාරේ කෙලින්ම වමට යනවා අපිට වැව තියෙනවා. ඉතින් මෙයාගේ පොඩි බොරළු පාරක් තමයි තියෙන්නේ. බයික් එකක් යනවා යාළුවෝ ඉන්නේ. වැවට යන ගමන් තමයි ඔය චූටි පාරක් තියෙන්නේ. ඉතින් මේ මෙතන පොඩි යමුණක් වගේ එකක් තියෙනවා. නාලුනක. ඉතින් මේ තියෙන්නේ වතුර යාළුවනේ. ඉතින් ඉස්සරහින් යනවා කතා කර කර. ඉතින් දැන් තමයි වැව තියෙන්නේ. කැලෑ වැදිලා තියෙන හොඳට වැව. මෙතන යන්තම් බලන්න පුළුවන්. ඉතින් බලලා ඉවරයි යන්න තමයි තියෙන්නේ. ඉතින් ටිකයි බලන්න තියෙන්නේ. තන්නේ ඉතින් මෙතන බලන්න පුළුවන්. ඉතින් කලවරේ ඉතින් දැන් අපි යනවා. ඉතින් දැන් අද පාර මේක තමයි අපි ආවේ. ඉතින් ගිහින් එන්න. යාළුවෝ ඔන්න ඉතින් ඒ අතරේ අයියේ කම්පියුටරින් ගේම් මතක් ගන්න එතන. ඉතින් දැන් මං ඉන්නේ ගේම් එක ගහන ගමන්. ඔන්න යාළුවෝ ඉතින් දැන් අපි ඉන්නේ ගෙදර යන ගමන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරලා subscribe කරලා තියාගන්න. මොකද අපි තව අලුත් වීඩියෝ ටිකක් අපේ channel එකට අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම goodbye.